හඳපාන් ගොඩට සඳවතියක් වුණු උපාධිධාරිණිය. හොරණ රත්නපුර මාර්ගයේ ගිහිල්ලා හඳපාන්ගොඩ මාර්ගයේ කිලෝමීටර් 4ක් පමණ ගමන් කරලා හඳපාන්ගොඩට ඇතුළු වෙනකොට මේන්න මේ යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානය හමු වෙනවා. යතුරුපැදියක එන්ජින් කොටසක් ඉතා සීරු මාරුවට අලුත්වැඩියාවක නිරතව සිටින්නේ S.A. රංගිකා ඉෂාරි රත්නසේකර. තරුණියකට උරුම වූ සියුමැලි දෙයත් වලින් තරුණියක් යතුරුපැදි අලුත්වැඩියා කරනවා කිව්වම ඒක විශේෂයි නේද? ඔයාලා තවත් පුදුම වෙයි. ඇය ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව බාහිර උපාධිධාරිණියක් කියලා කිව්වොත්. උපාධිය ව්‍යාපාර කළමනාකරණය වුවත් ඇයගේ ව්‍යාපාරය යතුරුපැදි අලුත්වැඩියාව. ඕනෑම යතුරුපැදියක් අලුත්වැඩියා කරන්න ඇයට පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඇය ටයර් සේවා පවා සපයනවා. රැකියාවක් සඳහා ගියා. ඉතින් ඉවර වෙලා තාත්තගේ ව්‍යාපාර කටයුතු මේ කළේ. ඊට පස්සේ රැකියාවක් කරනට වඩා හොඳයි කියලා හිතුණා තාත්තගේ ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න එක. ඒ හින්දා ඉතින් මේ සඳහා යොමු වුණා. මම හිතනවා කාන්තාවකට තමන්ගේ එන අභියෝගات එක්ක අනියම මෙහෙම දෙයක් කරන එක හොඳයි කියලා. ඒ නිසා ඉතින් මේ දේවල් කරගෙන යනවා. විශේෂයෙන් කාන්තාවක් වුණාම මේ වගේ වෘත්තියක් කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. සමහර වෙලාවට ඉතින් මගෙන් අහනවා සමහර මිනිස්සු ඇයි මේ වගේ දෙයක් කරන්නේ? මං ඉගෙනගෙනද මොනවද කරන්න කියලා මිනිස්සු දන්නේ නැහනේ. මොනවාම ඉතින් අහනවා එක එක දේවල්. සමහර මිනිස්සු අහනවා මේ වෙන රස්සාවකට යන්නේ නැත්තේ ඇයි? මං සමහර විට මෙතන රස්සාව විදිහට කරනවායි කියලා මිනිස්සු ඉන්නවා. එහෙම වුණාම ඉතින් අහනවා ඉතින්. ඒ හැම දෙයකම ඉතින් සාමාන්‍ය විදිහට මම මුකුත් නැතුව උත්තර දීගෙන ඉතින් ඉන්නවා. එන ප්‍රශ්න වලට අහගෙන. චූටි කාලේ ඉඳන් මට හැමදේම පුරුදු කළේ තාත්තා. එයා හින්දා තමයි මේ හැමදේම කරන්නේ. මේක දියුණු කරගෙන ඉන්න තමයි ඉතින් ලොකු බලාපොරොත්තුවක් තියෙන්නේ. මෙතන ගොඩක් දේවල් මගේ අතින් කෙරෙනවා. ටයර් පැච් දාන ඒවා කරනවා. අපේ වැඩ කරන සේවකයෙක් ඉන්නවා. එයාත් එක්ක ත්‍රිවිල් සම්බන්ධව වැඩත් කරනවා. මෝටර් සයිකල් වල නම් සියලුම අමතර අලුත් වැඩියා කටයුතු සිදු කරනවා. මේ අතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානය රංගිකාගේ පියාගේ. රංගිකා විසින් වැඩපළ බාර අරගෙන මේ වෙනකොට ඊටාම සාර්ථකව කරගෙන යන නිසාම රංගිකාගේ පියාටත් මේ වෙනකොට ඔහුගේ රැකියාවෙන් විශ්‍රාම යන්න පුළුවන් වෙලා තියෙනවා. මුලදී ගැරේජ්යක් හැටියට මේක తాවකාලිකව පටන් ගන්න පොඩියට. ඊට පස්සේ මේ දූ අධ්‍යාපන කටයුතු කළා. අත්සස් අධ්‍යාපනය දක්වා කළා. බාහිර උපාධියේ විශ්වවිද්‍යාලය ගියා. මේ රටේ යම් කිසි තත්ත්වයක් තියන වැදගත්කමට වැඩක් පළක් අපිට එනවා. වැඩපළ තෝරාගෙන බේරගෙන කරීමේ හැකියාව මට තියෙනවා. මටත් වැඩි වැඩ එයාට පුළුවන් නැහැ. මට ඕනකම තියෙන එයා පිරිමි එක්ක පුතෙක් හැටියට දාන විතරයි. ගෑනු පිරිමි කියලා ભેදයක් නැහැ. හැකියාව ඕනකම අවශ්‍යතාවයේ උමනාව තියෙනවා නම් ඕන කෙනෙකුට මේ වගේ දෙයක් වුණත් ඕන වැඩි හැකියාවක් ඇතුව කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. අද ජාත්‍යන්තර කාන්තා දිනය. අද වෙනකොට අපේ රටේ ශ්‍රම බලකායෙන් 3න් 1කට වැඩි පිරිසක් කාන්තාවන්. නමුත් කාන්තාවන් මෙවැනි රැකියාවකට යොමු වෙන්නේ ඉතාමත් අඩුවෙන්. ඒකත් විශේෂයෙන් රංගිකා වැනි උපාධිධාරිණියක් උපාධිය පස කළා කාර්මික ශිල්පිනියක් විදිහට මේ රැකියාවට යොමු වීම සමස්ත ශ්‍රී ලාංකික කාන්තාවන් සියල්ලටම ආදර්ශයක් නේද?